Shopify store එකක විශේෂයෙන්ම product 100 ගාණක් 10 ගාණක් තියෙන එකක් නම් ඒක හරියට manage කරන එක ටිකක් පමාරු වැඩක් වෙන්න පුළුවන්. පාරිභෝගිකයට විතරක් නෙමෙයි සමහර වෙලාවට store එකේ අයිතිකාරයටත් අතරමං වෙනවා වගේ දැනෙන්න පුළුවන් නේද? ඇත්තටම. ඒක ලොකු අභියෝගයක්. ඒකින් අපි අද කතා කරන්න යන්නේ මේ ගැන. අපිට මූලාශ්‍ර කීපයක් තියෙනවා. YouTube වීඩියෝ එකක් තියෙනවා. Shopify කළමනාකරණය ගැන හොඳ ලිපියක් ඒ වගේම සිංහලෙන් ලියවුණු මාර්ගදර්ශයකුත් තියෙනවා. මේවායේ තියෙන වැදගත්ම points ටික අරගෙන store එකක් තවත් කාර්යක්ෂම කරගන්නේ කොහොමද කියලා බලමු. හොඳ අදහසක්. හිතන්නකෝ කෙනෙක් site එකට එනවා, items ගොඩක් තියෙනවා, එයාලට ඕන දේ හොයාගන්න බැරි වුණොත් එතන ලොකු ප්‍රශ්නයක් නේද? ඔව්, එතන තමයි පටන් ගන්නම. collections, ඒ කියන්නේ නිෂ්පාදන කාණ්ඩ හරියට හදන්න එක. හරිව වැදගත්. ඒ කොහොමද? පාරිභෝගිකයා හිතන විදියට හිතන්න ඕන. දැන් YouTube මූලාශ්‍රයක් තිබුණා. එකම ටී-ෂර්ට් එක සමහර විට සම කලෙක්ෂන් එකේ දාන්න පුළුවන්. new arrivals වල දාන්න පුළුවන්. එතකොට හොයන විදි දෙකකටම අහු වෙනවා. හරියටම. එතකොට කාටවත් ඒක මිස් වෙන්නේ නැහැ. පොඩි දෙයක් වගේ පෙනුනට ඒක සේල්ස් වලට ලොකුවට බලපාන්න පුරුවන්. තරංගකාරී සයිට්ස් බදන එකත් හොඳයි කියලා තිබුණ නේද? අයිඩියාස් ගන්න. ඕ අනිවාර්යෙන්ම. එයාලා කොහොමද කරලා තියෙන්නේ කියලා බලන එක වටිනවා. හරි. දැන් ප්‍රොඩක්ට්ස් අතුලත් කරන එක ගැන බැලුවොත් තනිව දානවා වගේම CSV ෆයිල් එකකින් එකපාර ගොඩක් දාන්නත් පුළුවන් කියලා මූලාශ්‍රවල තිබ්බා. ඒත් ඊට පස්සේ ඒ විස්තර මිල තොග ඒවා අප්ඩේට් කරගෙන යන එක නේද අමාරු. ඕ ඒක තමයි අභියෝගය. ඒක නිතරම යාවත්කාලිනව තියාගන්න ඕන. අර automated collections කතාව. ඒ කියන්නේ tags, product type වගේ දේවල් පාවිච්චි කරලා. ඔව් ස්වයංක්‍රීයව හැදෙන collections. හරියටම ඒකෙන් වැඩ ලේසි කියලා මූලාශ්‍ර දෙකකම කියනවා. හැබැයි tags වගේ දේවල් ක්‍රමවත්ව එකම විදිහකට පාවිච්චි කරන්න ඕන. නැත්තම් ඒකත් අවුල් ජාලයක් වෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ සිස්ටම් එකක් තියෙන්න ඕන tags පාවිච්චි කරන්න. අනිවාර්යයෙන්ම. අර bulk editing ඒ කියන්නේ එකපාර ගොඩක් විස්තර වෙනස් කරන එක ඒකනම් ලොකු product list එකකට ගොඩක් වටිනවා. හරි. products ටික categorize කරා කියමුකෝ. ඒත් site එකේ අතරමං නොවි යන්න navigation එක. ඒක කොහමද හරියට හදාගන්නේ? navigation menu එක කියන්නේ සිතියම වගේ. ඒක පැහැදිලි වෙන්න ඕන. අර YouTube එකේ තිබ්බ mega menus ගැන. mega menus. ලොකුවට drop down වෙනේව නේද? ඔව්. products ගොඩක් තියෙනවනම් ඒකෙන් එකපාරේ ගොඩක් category sub categories පෙන්වන්න පුළුවන්. ඒක user friendly වෙන්න පුළුවන් හරියට හැදුවොත්. Shopify වල තියෙන අර 3 level structure එකත් එකට උදව්වක් වෙනවා ඇති නේද? ඔව්. ඒ මට්ටම් තුනෙන් ප්‍රධාන අණු තවත් අණු මෙනු එක හදන්න පුළුවන් නිසා පිළිවෙලකද පෙන්වන්න ලේසි. home page එකේ ප්‍රධාන collections ටිකක් දාන එකත් හොඳයි. හරි. එතකොට කැටගරි එකකට ගියාම ඒක ඇතුලේ තියෙන 100 ගානකින් Tamanට ඕන එක තෝරගන්න. ෆිල්ටර්ස් එතනට නේ දෙන්නේ. හරියටම. ෆිල්ටර්ස් නැතුව බෑ ප්‍රොඩක්ට්ස් ගොඩක් නම්. YouTube වීඩියෝ එකේ තිබ්බා meta fields. අර අමතර විස්තර දාන ක්‍රමය. meta fields සහ Shopify වල search and discovery app එක. මේ දෙකම එකතු කරලා හරිම specific filters හදන්න පුළුවන්. වර්ණය, size එක, brand එක, material එක උනත් filter කරන්න පුළුවන් විදිහට. ඒකනම් පාරිභෝගිකයට ලොකු පහසුවක්. අනිවාර්යයෙන්ම අර පොඩි ටිප් එකත් මතක තියාගන්න වටිනවා. ෆිල්ටර්ස් ගොඩක් තියෙනවා නම් ඒවා සයිඩ් එකකින්, ඒ කියන්නේ vertically පෙන්නන theme එකක් හොඳයි කියන එක. හරි. දැන් කෙනෙක් කෝඩ් එකක් දැම්මට පස්සේ වැඩ ඉවර නේද? order management ඒකත් ලොකු කතාවක් වෙන්න ඇති. විශේෂයෙන් orders ගොඩක් එනකොට ලැබෙන orders track කරන එක, ඒවා fulfill කරන එක, ඒ කියන්නේ pack කරලා යවන process එක, returns, refunds මේ ඔක්කොම හරියට වෙන්න ඕනේ කියලා අනිත් මූලාශ්‍රවල තිබුණා. එකක් වැරදුනොත් ප්‍රශ්න ගොඩයි. ඉතින් Shopify dashboard එකේ තියෙන tools හරියට පාවිච්චි කරන එකයි, site එකේ look එක, content එක update කරන එකයි මේ ඔක්කොම විශ්වාසය ගොඩනගන්න ඕන. මේ ඔක්කොම තනියම බෑ වගේ නම් උදව් ගන්න ක්‍රම තියෙනවා. Shopify plan එක අනුව staff accounts දෙන්න පුළුවන් team එකේ අයට. එහෙම නැත්නම් collaborators ලා විදියට access දෙන්න පුළුවන්. ඒ කියන්නේ Shopify partner කෙනෙක්ට වමේ తాවකාලිකව සීමිත access එකක්. ඒක staff account එකට වඩා ටිකක් වෙනස්. ඊ දෙකම නැත්නම් Shopify partners ලා ඉන්නවා උදව් කරන්න. නැත්නම් Upwork, Fiverr වගේ තැන් වලින් freelancer කෙනෙක් හොයාගන්නත් පුළුවන්. එහෙනම් මේ ඔක්කොම එකතු කරලා බැලුවම පේනවා සාර්ථක Shopify කළමනාකරණයක් කියන්නේ නිකන් ටෙක්නිකල් දේවල් විතරක් නෙවෙයි
කස්ටමර් එක්ස්පීරියන්ස් එක ගැන හිතන එක. හරියටම පාරිභෝගිකයාට ලේසි වෙන විදිහට ස්ටෝ එක හදන එක, ඒ වගේම Shopify වලින් දෙන ටූල්ස් ටික උපරිමෙන් පාවිච්චි කරන එක. විශේෂයෙන් අර කලෙක්ෂන්ස්. ඔව්, collections, navigation සහ filters මේ තුන තමයි කොඳු නාරටිය වගේ ලොකු product list එකක් තියෙන ස්ටෝ එකක. හොඳයි. එහෙනම් අවසාන වශයෙන් අහන අයට පොඩි දෙයක් හිතන්න දෙන්නම්. තමන්ගේ වෙළඳසැලට පළවෙනි පාරට එන කෙනෙක්ට දැනට තියෙන විදිහට එයා හොයන දේ හොයාගන්න එක ඇත්තටම කොච්චර ලේසිද? හොඳ ප්‍රශ්නයක්. සමහර විට කරන පොඩි වෙනසක් එනේ ලොකු දියුණුවක් වෙන්න පුළුවන්.